ආයිබෝවන් සියාස. ආයිබෝවන් ඉදුන. ඔන්න ඉතින් අපි 2026 අවුරුද්දටත් ආවා. මේ අවුරුද්දෙත් ගිය අවුරුද්දේ වගේම උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. ඔව්. ඒ වගේම ගිය අවුරුද්දේ වෙච්ච වැරදි හදා ගන්නත් ඕනේ. විදුනගේ මේ පාරේ ඉලක්ක මොනවාද? මේ අවුරුද්දේ මම හිතාගෙන ඉන්නේ වෙනදා වගේම ඉස්කෝලේ වැඩත් එක්ක මීඩියා වැඩත් බැලන්ස් කරගෙන අලුත් සින්දුවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔන්නේ දේවල් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිහාස මේ අවුරුද්දේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මම ඉන්නේ මේ පාර පායින්පත් පළදවන්න. ඔන්න ඉතින් මේ දේවල් සිහාස හිතනවටත් වඩා ඉහළින් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දෙන්න එමි දෙන්නටත් ස්තුති කරන්න ඕනේ. ඔව්. අපේ යාළුවෝ ආස කරන අලුත් දේවල් ගේන්න ඒ දෙන්නට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔන්න අලුත් අවුරුද්දේ රිකී ලැස්තිලා ඉන්න අපිට අලුත් දෙයක් කියලා දෙන්න. අද කියලා දෙන්නේ විදුනගේ යාළුවෙක් ගැන. මගේ යාළුවෙක්? ඔව්. අයි අද රිකී කියන්නේ වඳුර යාළුවෝ ගැනනේ. එයාලා මගේ විතරක් නෙවෙයි. අපි හැමෝගෙම යාළුවෝ තමයි. ඔව් මන් දන්නවා. මං පොඩි විහිළුවන්නේ කළේ. ඔයාලා ලෝකේ නොදන්න දේවල් ගැන දැනගන්න කැමති නම් අපිට ලියලා එවන්න. එතකොට අපි ඒ විස්තර රිකීට කියලා ඔයාලට කියලා දෙන්නම්කෝ. එහෙනම් දැන් වෙලාව